සුබ දවසක් ඔයාලා සීලම දෙනාට මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන එන්නේ මැක්‍රම් නිර්මාණ සඳහා අවශ්‍ය වෙන මූලිකම ගැට වර්ග ටික කොහොමද හරියට අපි දාගන්නේ කියලා. මීට ඉස්සෙල්ලා මැක්‍රම් ගැන මම ගෙනාපු පළවෙනි වීඩියෝ එකකින් ඔයාලට මම කියලා දුන්නා මැක්‍රම් නිර්මාණයක් කරන්න අවශ්‍ය වෙන මූලික අමුද්‍රව්‍ය සහ මැක්‍රම් වලට අපි පාවිච්චි කරන කෝඩ් වර්ග ගැන මම ඔයාලට හැඳින්වීමක් කරා. ඉතින් මේ මූලික ගැට වර්ග ඉගෙන ගත්තට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ පළවෙනි මැක්‍රම් නිර්මාණය කරන්න පටන් ගන්න කිසිම බයකින් තොරව. ඔයාලට මම මුලින්ම කියලා දෙන්නේ lark's head knot. මේකෙන් තමයි අපි නිර්මාණයක් කරන්න පටන් ගද්දී බොහෝ වෙලාවට අපි ආධාරයකට සවි කරගන්නේ. හරිම ලේසි. මම ඔයාලට දැන් මේ knot එක දාලා පෙන්නන්නම්. එකටම ඔයාලගේ කෝඩ් එකේ ඔයගොල්ලෝ කෙරෝලවල් දෙක එකට අල්ලගන්න. එක සමානව අල්ලගන්න. ඊට පස්සේ අනිත් පැත්තේ මැද්ද ගන්න. ඊළඟට මැද්ද උඩින් යටට දාන්න. දාලා මෙන්න මේ විදිහට අස්සෙන් ගන්නව අනිත් කෝඩ් එක. ඊට පස්සේ චුට්ටක් අරගෙන මේ වගේ තද කරගන්න. අපිට නිර්මාණයක් කරද්දී අවශ්‍ය කෝඩ් ගන්න අපි මේ විදිහට ආධාරකයකට සවි කරගන්නවා. මම තවත් නොට් එකක් දාලා පෙන්නන්නම් ඒකම. මේ වගේ මැද්ද අපි හොයා ගන්නවා. ඊට පස්සේ උඩින් දාලා ඇතුලෙන් අනිත් දෙක අපි පාතට ඇදලා ගන්නවා. මේක තමයි lark's head knot. ඊළඟට මම ඔයාලට කියලා දෙන්නේ square knot. මේකට අපි කෝඩ් දෙකක් පාවිච්චි කරනවා ස්ක්වයර් knot එක දාන්න. කෝඩ් දෙක ගත්තාම එතකොට අපි පොටවල් දෙක සේරම පොටවල් 4ක් එනවා. එකටම පළවෙනියෙන්ම තියෙන කෝඩ් එක අරගෙන මේ වගේ උඩින් තියා ගන්නවා. තොණ්ඩුවක් වගේ අරගෙන උඩින් තියා ගන්නවා. ඊට පස්සේ හතරවෙනි රෝප් එක අරගෙන ඒක ඇතුලෙන් ගන්නවා. ඊට හිමීට මේ විදිහට අපි උඩට ඇදලා ගන්නවා. ඊළඟට අනිත් එක හතරවෙනි එක උඩින් තියෙනවා. පළවෙනි එක ඇතුලෙන් දාලා ගන්නවා. හිමීට උස්සන්න ඕන. මෙතනදී මම තව දෙයක් කියලා දෙනවා. අපි දැන් මේක හිමීට පටි දෙක උඩින් උස්සද්දී යට දෙක මේ ඇඟිලි දෙකෙන් අල්ල ගන්න. එතකොට ඒක තදට හිටනවා. නැත්නම් අපි knot එක දාද්දී අපේ knot එක කැතයි. ඒක නීට් එකට එන්නේ. අපි අනිත් ඇඟිලි දෙකෙන් මෙහෙම තද කරගෙන උඩට ගද්දි ඒක ඉස්සෙන්නේ නැහැ. ඒක ගානට හිටිනවා. අපි උස්සන පටි දෙක විතරයි ඉස්සෙන්නේ. මේක තමයි ස්ක්වයර් knot එක. ඊළඟට මම ඔයාලට කියලා දෙන්නේ double half hitch knot. half hitch knot කියලා සමහර අය කියනවා. නමුත් හරිම නම double half hitch knot. අපි බලමු මේක කොහොමද දාගන්නේ කියලා. අපිට මේකට කෝඩ් රාශියක් පාවිච්චි කරන්න පුළුවන්. නියමිත ගාණක් නැහැ. මේක දිගටම ගොතාගෙන අපිට යන්න පුළුවන්. එකටම පළවෙනි කෝඩ් එක ගන්න. ඒක තමයි දිගටම යන්නේ. එකෙන් අපි ගන්න හැඩේ තමයි මේ double half hitch knot එකේ අවසානයේ අපිට දකින්න හම්බෙන්නේ. ඔයාලට මේ වගේ දිගට ගන්න පුළුවන්, ඇදේට ගන්න පුළුවන්. අපි කර නිර්මාණයේ හැටියට අපිට මේ පළවෙනි කෝඩ් එක තියාගන්න පුළුවන්. මම මේක එකටම කෙලින් ඔයාලට දාලා පෙන්නන්නම්. පළවෙනි එක තමයි අපි ගන්නෙ. උඩින් යන්නේ. දෙවෙනි කෝඩ් එක ගන්නවා. ඒක මේ විදිහට උඩින් ගන්නවා. ඊට පස්සේ ඒක ඇතුලෙන් අපි මේක ඇදලා අරගන්නවා. හිමීට තද කරලා උඩට ගන්නවා. හරිද? තාම ඉවර නෑ. ඊට පස්සේ ඒ විදිහටම ආයෙ කරනවා. උඩින් දාලා අස්සෙන් ඇදලා ගන්නවා. මේක තමයි double half hitch knot කියන්නේ. මේක දිගටම දාගෙන අපි යනවා. මේ පළවෙනියෙන් ගත්ත කෝඩ් එකෙන් අපි කිසිම knot එකක් දාන්න නැහැ. ඒක දිගට අල්ලන් යනවා විතරයි. යටින් තියෙන කෝඩ් වලින් knot එක අපි දාගෙන යනවා. මම මේ වගේ පොඩ්ඩක් පැත්තෙන් මේක මේ ගැට ගහ ගන්නවා. මොකද ඒකෙන් අපි ගෙතීමක් මේ දෙයක් කරෙන්නේ නැහනේ. ඊට පස්සේ ඔන්න දෙවෙනි කෝඩ් එක ගන්නවා. දෙවෙනි කිව්වට මේක හරියටම බැලුවොත් තුන්වෙනි කෝඩ් එක. පළවෙනි කෝඩ් එකනේ අපි හරහට අල්ලලා තියෙන්නේ. ඔන්න අර විදිහටම දාලා තද කරනවා. එකපාරයි දැම්මේ. ඔන්න දෙවෙනි පාරක් දානවා. උඩින් දැම්මා තොණ්ඩුව මැද්දෙන් ඇදලා ගත්තා.
මේ විදිහට දිගටම කරගෙන යන්න ඕන. අපි දැන් පළවෙනියෙන්ම ගත්ත කෝඩ් එක පොඩ්ඩක් ඇලේට තිබ්බනම් මේක ඇලේට තමා ගෙතෙන්නේ. ඔගොල්ලෝ මේක චුට්ටක් ගොතද්දි කල්පනාවෙන් ගොතන්න. සමහර විට එක නොට් එකයි දැමෙන්නේ, දෙවෙනි එක දාන්න ඕන මේක තද වෙලා හිටින්න. අපි එකටම ගත්ත කෝඩ් එක අර වගේ තියන්න. යට තියෙන අනිත් කෝඩ් සේරම යන්නේ පළවෙනියේ කෝඩ් එක උඩින්. යට තියෙන කෝඩ් ටික තමා ගෙතෙන්නේ. මේ විදිහට අපි දිගටම දාගෙන යනවා. මේක ඊට පස්සේ මම හරෝලා ගන්නවා. ඒ කියන්නේ අපි අර මුලින් එකටම ගත්ත කෝඩ් එක අන්න ඒක අපි දැන් මේ මම දාගත්ත මේ ඉරක් වගේ පේන එක අපි ආයෙ හරෝලා ගන්න. ඒ කෝඩ් එක අපි හරෝලා ආයෙ අල්ල ගන්න ඕන. ඒක අපි තියෙන විදිහට තමයි මේ නිර්මාණය අපිට අවසානයේ පේන්නේ. නැත්තම් ඇලේට ගන්නත් පුළුවන්. අපි කරන නිර්මාණය අනුව ඒක වෙනස් වෙනවා. අපි අර මුලින් ගතපු ක්‍රමයේම අනිත් පැත්තට කරනවා. මේක හරෝලා අල්ල ගන්නවා කෝඩ් එක. උඩින් දාලා තොණ්ඩුව ඇතුලෙන් ආය ගන්නවා. ඒ වගේ දෙකක් දා ගන්නවා. ඒක තමයි ඩබල් හාෆ් හිච් නොට් කියන්නේ. ඔන්න දැන් ඊළඟ කෝඩ් එක. උඩින් දාලා තොණ්ඩුවෙන් අරගෙන තද කරනවා. හොඳට මතක තියාගන්න මේ පළවෙනිම කෝඩ් එක අපි තියාගන්න හැඩය තමයි අපිට අවසානයේ දකින්න හම්බෙන්නේ. ඕගොල්ලන්ට මේක නිකන් කොලයක හැඩයට වගේ එහෙම හරවලා ගන්නත් පුළුවන්. අපි කරන නිර්මාණය අනුව එක වෙනස් වෙනවා. මම මේ කියලා දෙන මූලික ගැට වර්ග ටිකෙන් ඕගොල්ලන්ට නිර්මාණ රාශියක් කරන්න පුළුවන්. ගොඩාක් මැක්‍රම් වලට අපිට අවශ්‍ය වෙන නොට්ස් ටික තමයි මම මේ වලට කියලා දෙන්නේ. ඒ කියන්නේ බේසික්ම නොට්ස් ටික. මම වලට මේකේ මේ නොට්ස් පාවිච්චි කරලා කරපු නිර්මාණ කීපයකුත් පෙන්නන්නම්. පුරුදුනාට පස්සේ හරිය ලේසි අත හුරුනාට පස්සේ මුලින් වල නිකන් අමාරුවක් දැනේ. ඊට පස්සේ ඉබේම ගෙතෙනවා. දැන් මම මෙතන දෙකනේ දාන්නේ. සමහර විට ඕගොල්ලෝ ගොතන් ඇති තුනක් වගේ දාන්න පුළුවන්. එතකොට අපේ නිර්මාණය වර්ධිනවා. මතක ඇතුව දෙක දාන්න ඕනේ මේ ඩබල් හාෆ් හිච් නොට් එක. ආය අනිත් පැත්තට මේක හරවලා අපිට ගන්න පුළුවන් අපිට අවශ්‍ය විදිහට. පළවෙනි කෝඩ් එක තමයි යන්නේ. මේ තියෙන්නේ ඩබල් හාෆ් ෆිෂ් නොට් එක දාලා යොදාගත්ත නිර්මාණයක්. මේ සික්සැක් වගේ වලට පේන්නේ ඩබල් හාෆ් ෆිෂ් නොට් එක. මැද්දේ තියෙන්නේ ස්ක්වයර් නොට් එක. මම වලට කියලා දෙන්නම් ඉස්සරහට මේ නිර්මාණ කරන හැටි. මේ ට්‍රයැන්ගල් එකක් වගේ කොටස පේනවද? කෝඩ් සේරම හයි කරලා තියෙන්නේ ලාක්ස් හෙඩ් නොට් එකෙන්. එතකොට මැද්දේ තියෙන්නේ පිරිලා එක ස්ක්වයර් නොට්ස්. එතකොට මේ ට්‍රයැන්ගල් එක වගේ ඉරක් ගහලා වගේ කෙලින් තියෙන්නේ ඩබල් හාෆ් හිච් නොට් එක. මම වලට කියලා දීපු දැන් නොට් තුනම මේ නිර්මාණයේ තියෙනවා. ඊළඟට මම කියලා දෙන්නේ ගැදරින් නොට් එක. මේකට අපිට කෝඩ් කීපයක් අවශ්‍ය වෙනවා. ප්‍රමාණයක් නැහැ. ඔගොල්ලෝ ගන්න කෝඩ් ටික මේ වගේ එකට අල්ල ගන්න. අර ඊළඟට ඔයගොල්ලන්ට මේ වගේ පොඩි කෝඩ් කෑල්ලක් ඕන වෙනවා. හරිද? මේ කෝඩ් කෑල්ලේ කෙරෝල අර මුලින් එකතු කරගත්ත කෝඩ් ටික එක්ක තියෙනවා. අනිත් කෝඩ් ටික නැමිලා තියෙන්නේ. මේකේ කෙරෝල අපි ඒකේ ගානටම වගේ තියා ගන්නවා. ඊට පස්සේ ඒ තියාගත්ත කෝඩ් එක මෙන්න මේ වගේ තොණ්ඩුවක් විදිහට අපි තියා ගන්නවා. අල්ල ගන්නවා. හරිද? ඊට පස්සේ අපි මේක වටේට ඔතනවා. එක ගානට ඔතන්න ඔහේ ඔතන්න එපා. ලස්සනට පේලි එකට වගේ එන්න එක ඔතා ගන්න.
ඊට පස්සේ අර තොණ්ඩුව තියෙනවනේ. ඒ තොණ්ඩුව ඇතුලෙන් අපි ඉතුරු කෑල්ල මෙහෙම දානවා. ඊට පස්සේ උඩ තියෙන්නේ අපි පටන් ගත්ත කොටස අන්න ඒක හිමීට ඇදලා ගන්නවා. අර ඔතාගත්ත ටික අස්සට එනකල්ම ඒක ඇදලා ගන්න. දැක්කද? ඊට පස්සේ ඔයගොල්ලන්ට ඒක පේන්නේ නැහැ. ඊළඟට හිමීට මේ ඉතුරු කොටස් දෙක කපලා දාන්න. මේකට කියන්නේ ගැදරින් knot එක කියලා. ගොඩාක් වෙලාවට අපිට මේ knot එකත් අවශ්‍ය වෙනවා. හිමීට කපලා දාලා ඔයගොල්ලන්ට පුළුවන් ඒකේ පොඩ්ඩක් පේනවා නම් වගේ හිමීට ඇතුළට ඔබලා දාන්න. අවශ්‍ය නම් අත්‍යවශ්‍ය දෙයක් නෙමේ මේ අවසන් වෙන තැනට ගම් ටිකක් මම වලට කිව්ව මැක්‍රම් වලදී අපි පාවිච්චි කරන්නේ මොන ගම් වර්ගද කියලා. ඒ ගම් වර්ගයක් දාගන්නත් පුළුවන්. නමුත් ඒක අවශ්‍ය දෙයක් නෙමේ. මේක ගොඩාක් ශක්තිමත් මේ knot එක. මේක තමයි gathering knot එක කියන්නේ. මේ තියෙන මම කරපු තවත් නිර්මාණයක්. මේ ඉරි 3 තියෙන්නේ double half hitch knot එක. එතකොට මේ යටින් පේන්නේ square knots. අපි මේ knots ටික හරියට පුරුදු වුණොත් අපිට ලස්සන නිර්මාණ කරන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අද කියලා දුන්නේ මැක්‍රම් නිර්මාණ කරන්න අවශ්‍ය බේසික්ම knots ටික. මීට අමතරව මැක්‍රම් වලදී අපි පාවිච්චිට ගන්න knots වර්ග ගොඩාක් තියෙනවා. ඒවත් ඉදිරි කාලෙදී මම ඔයාලට කියලා දෙන්නම්. ඒ අතරතුර සරල මැක්‍රම් නිර්මාණයක් කරන්න පටන් ගන්න හැටිත් මම ඔයාලට කියලා දෙන්නම්. සරල එකේ ඉඳන් සංකීර්ණ එක දක්වා මම ඔයාලට කියලා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකල් අදට මම ගිහිල්ලා එන්නම්. ඔබට සුබ දවසක්.